2022 අප්‍රේල් 13 වෙනිදා රාත්‍රියේ කළු මුහුදේ රළ අතරින් අඳුරු අහසේ මිසයිල් දෙකක් පියඹා යනවා. මිනිත්තු කිහිපයකින් රුසියානු බ්ලැක් සී ෆ්ලීට් එකේ ප්‍රධානත්වයේ දරූ මොස්කවා යුද නැව දිය යටට ගිලෙමින් තිබුණා. ලෝකයේ තැතිගත්තා. මේ මිසයිල් මොනවද කියලා හැමෝම හොයන්න ගත්තා. උත්තරේ තමයි යුක්‍රේනයේම නිෂ්පාදනය කරපු නෙප්චූන් මිසයිල. ඒ කතාව එතනින් නැවතුනේ නැහැ. අද වන විට නෙප්චූන් මිසයිලය මුළු යුද්ධයේම හැඩය වෙනස් කරපු අවියක් බවට පත් වෙලා. ඉතින් අද වීඩියෝ එක නෙප්චූන් මිසයිලය ගැන. පහුගිය මාස කිහිපය ඇතුළත නෙප්චූන් මිසයිලය ගැන අපි අහපු ප්‍රවෘත්ති අරගෙන බැලුවොතින් 2024 නොවැම්බර් මාසයේ යුක්‍රේන රජය කියනවා ඔවුන් 2024 වර්ෂයේ පමණක් නෙප්චූන් මිසයිල 100ක් නිෂ්පාදනය කරලා තියෙනවා කියලා. එක අවුරුද්දක් ඇතුළත මේ වගේ ප්‍රමාණයක් නිෂ්පාදනය කරන්න පුළුවන් වුණා කියන්නේ යුක්‍රේනයේ ඩිෆෙන්ස් ඉන්ඩස්ට්‍රි එක කොච්චර ශක්තිමත් වෙලාද කියන එක පෙන්වන්න උදාහරණයක් නේද? 2025 මාර්තු මාසේ ජනාධිපති සෙලන්ස්කි මාධ්‍යවලට ලෝකයට කියනවා ලොං නෙප්චූන් කියලා අලුත් වර්ෂන් එකක් අපි නිෂ්පාදනය කරා කියලා. මේකේ රේන්ජ් එක කිලෝමීටර් 1000ක් වගේ. ඒ කියන්නේ මුල් වර්ෂන් එකට වඩා 4 ගුණයකින් මේගොල්ලෝ රේන්ජ් එක වැඩි කරගෙන. සෙලන්ස්කි කියනවා මේ මිසයිල් එක කම්බැට් ඔපරේෂන්ස් වලට දැනටමත් යොදා ගන්නවා කියලා. 2025 නොවැම්බර් 14 වෙනිදා ප්‍රථම වතාවට මේ ලොං නෙප්චූන් මිසයිල් එක යොදා ගන්න වීඩියෝ ෆුටේජ් එකක් සෙලන්ස්කි ෂෙයා කරනවා. අපි තව හදනවා කියලා ඔහු ඒත් එක්කම කියනවා. 2025 වසර පුරා නෙප්චූන් මිසයිලය රුසියාව තුළ ටාගට් 50කටත් වැඩිය හිට් කරලා තිනවා කියලා යුක්‍රේන් නේවි එක තහවුරු කරනවා. මේ අතර අවිගබඩා කර්මාන්තශාලා සහ විදුලි බලාගාර වගේ ස්ට්‍රැටජික් ටාගට්ස් ඇතුළත් වෙනවා කියලායි සඳහන් වෙන්නේ. මේ දවස්වල නෙප්චූන් මිසයිලය ගැන වැඩි අවධානයක් යොමු වෙන්න හේතු කීපයක්ම තියෙනවා. මුලින් අපි ගත්තොතින් මේ ලොං නෙප්චූන් මිසයිලයේ විකාශනය සලකලා බලන්න පුළුවන්. මේ මිසයිල් එකට දැන් යුක්‍රේනයට තමන්ගේ බෝඩ් එකේ ඉඳලා රුසියාවේ ගැඹුරට කිලෝමීටර් 1000ක් වගේ ඇතුළට ප්‍රහාර එල්ල කරන්න හැකියාවක් ලබා දීලා තියෙනවා. මේක ස්ට්‍රැටජිකලි යුක්‍රේනයේ ලැබපු ලොකු ජයග්‍රහණයක් කියලා මම හිතන්නේ. මොකද යුක්‍රේනයේ සමහර දේශ සීමාවල ඉඳලා කිලෝමීටර් 1000ක් කියන්නේ මොස්කව් වලට ආසන්නම දුරක්. ඉතින් දෙවනුව අපි බැලුවොතින් මේ මිසයිල් එක සම්පූර්ණයෙන්ම යුක්‍රේනයේමයි නිෂ්පාදනය කරන්නේ. බටහිර රටවල් යුක්‍රේනයට ලොං රේන්ජ් මිසයිල්ස් තවදුරටත් ලබා දෙන්නේ නැහැ කියන ප්‍රවෘත්තිය සැලවීමත් එක්ක යුක්‍රේනයේ තේරුම් ගන්න නැති තමන්ගේ ආරක්ෂාව තමන්ටම බලා ගන්න වෙනවා කියලා. මෙන්න යුක්‍රේනය ලෝකෙටම පෙන්වලා දීලා තියෙනවා තමන්ට ඒක කරන්න පුළුවන් කියලා. ඒ විතරක් නෙමෙයි මේ මිසයිල් එක cost effective විසඳුමක්. එක ඇමරිකන් ටොම්හොක් මිසයිල් එකක මිල ඩොලර් මිලියන 2ක් විතර වෙනකොට මේ නෙප්චූන් මිසයිල් එකක් ඊට වඩා සැලකිය යුතු අඩු මුදලකින් හදාගන්න පුළුවන් කියලයි විශේෂඥයෝ කියන්නේ. නෙප්චූන් මිසයිල් එක කීව් නගරයේ ලෂ් ඩිසයින් බියුරෝ එකෙන් තමයි නිෂ්පාදනය කරන්නේ. මේ සමාගම මේ මිසයිල් එක නිර්මාණය කරලා තියෙන්නේ සෝවියට් යුගයේ KH-35 කියන ඇන්ටි-ෂිප් මිසයිල් එක පදනම් කරගෙන. හැබැයි මේ නෙප්චූන් එක KH-35 වල නිකන් කොපි එකක් නෙමෙයි. සැලකිය යුතු මට්ටමේ අප්ග්‍රේඩ්ස් කරලා තියෙනවා යුක්‍රේන් වලින්. මේ මූලික නෙප්චූන් වර්ෂන් එක හඳුන්වන්නේ R360 නෙප්චූන් කියලා. මේකේ ස්පෙසිෆිකේෂන්ස් අපි අරන් බැලුවොතින් ඒකේ දිග මීටර් 5.5ක් විතර වගේ මේ කියන්නේ රොකට් බූස්ට් එකත් එක්කම වේගය පැයට කිලෝමීටර් 900ක් දක්වා වෙලා තියෙනවා. රේන්ජ් එක කිලෝමීටර් 300යි මුල් වර්ෂන් එක. ඒ වගේම වෝහෙඩ් එකට දරන්න පුළුවන් කිලෝග්‍රෑම් 150ක් වගේ බරක්. ඉතින් මේකේ ලොන්ච් ටෙක්නොලොජි එක බැලුවොතින් මුලින්ම සොලිඩ් ෆියුල් රොකට් බූස්ට් එකකින් මිසයිලය අහසට ඔසවලා දෙනවා. ඊට පස්සේ ෆියුල් එක ඉවර වුණාම සොලිඩ් ෆියුල් ඉවර වුණාම රොකට් ස්ටේජ් එක සෙපරේට් වෙලා ජෙට් එන්ජින් එක ක්‍රියාත්මක වෙනවා. මේ ජෙට් එන්ජින් එකෙන් තමයි ක්‍රූස් ස්පේස් එක පුරාවටම ප්‍රචාරණය ලබා දෙන්නේ. මේකේ නැවිගේෂන් හා ගයිඩන්ස් සම්බන්ධයෙන් කතා කළොත් නෙප්චූන් එක භාවිතා කරන්නේ ඉනර්ෂල් නැවිගේෂන් සහ ඇක්ටිව් රේඩාර් හෝමින් කම්බිනේෂන් එකක්. මේකේ අදහස තමයි මේ මිසයිලේ ලොන්ච් වුණාට පස්සේ එයාට තමන්ගෙම මාර්ගය හොයාගන්න පුළුවන් මේ ප්‍රීඩිටර්මින් ටාගට් එකකට. ඒ වගේම තමයි වැදගත්ම දේ එනිමි ඉලෙක්ට්‍රොනික කවුන්ටර් මෙෂර්ස් එහෙම තිබුණොතින් ඒ කියන්නේ මේ ටාගටින් සිස්ටම් ජෑම් කරන්න පුළුවන් මොන හරි ඇක්ටිව් කරලා තිබ්බොත් රෂියා වලින්
ඒක මේ මිසයිල් එකට බලපාන්නේ නැහැ. මොකද මේ ඉනිෂියල් නැවිගේෂන් සහ ඇක්ටිව් රේඩාර් හෝමින් කියන කම්බිනේෂන් එක නිසා මේ කවුන්ට් මෙෂර්ස් මැඩගෙන මෙයාට තමන්ගේ ටාගට් එකට යන්න පුළුවන්. නෙප්චූන් මිසයිල් එක නිෂ්පාදනය කම්පෝනන්ට් ලෙවල් එකේ ඉඳලා ෆයිනල් ඇසෙම්බලි එක දක්වාම යුක්‍රේනය ඇතුළෙමයි සිද්ධ වෙන්නේ. ඉතින් අතරම යුක්‍රේනය කියන්නේ ඉස්සර ඉඳන්ම කම්පියුටර් ඉලෙක්ට්‍රොනික්ස් ප්‍රසිෂන් ඉන්ජිනියරින් වගේ ටෙක්නොලොජි වලට ලොකු පසුබිමක් තිබ්බ රටක්. ඉතින් ඒගොල්ලෝ මේ මිසයිල් එක ලොකු ජයග්‍රහණයක් ලබාගෙන තිනවා මේ නිෂ්පාදනයෙන්. ඒ වගේම කතා කරන්න ඕන මේකේ ලොන්චින් සිස්ටම් එක. මේ ලොන්චින් සිස්ටම් එක ගොඩක් මොබයිල්. ඒ කියන්නේ මේ ලොන්ච් එක ලොන්ච් එකකට මිසයිල් 4ක් දරන්න පුළුවන්. ඒ වගේම සඳහන් වෙන දත්තවලට අනුව මේ ලොන්ච් එකට හයිවේ වල පැයට කිලෝමීටර් 70ක වගේ වේගයෙන්ුත් ඕෆ් රෝඩ් ටෙරේන් වල පැයට කිලෝමීටර් 20ක වගේ වේගයෙන්ුත් ගමන් කරන්න පුළුවන්. මේ මොබිලිටි එක ඊටාම වැදගත් යුද පෙරමුණේ ඇටැක් කරනකොට මොකද මෙයාට ලොන්ච් එකක් කරලා ඇටැක් එකක් කරලා ඉක්මනින් මෙතනින් අයින් වෙන්න පුළුවන්. එනිමි කවුන්ට් ඇටැක් එකට ගොදුරු වෙන එක වළක්ව ගන්න. ඉතින් ඒක ඊටාම වැදගත් මේ ෆ්‍රන්ට් ලයින් එකේ මිෂන්ස් වලදී. මුලින්ම අපි කතා කරා වගේ මේ නෙප්චූන් එකට එයාගේ ෆැමිලි එකට වර්ෂන්ස් කීපයක් තියෙනවා. අපි අරගෙන බලමු එකින් එක. යුක්‍රේනයෙන් මුලින්ම හදපු නෙප්චූන් වර්ෂන් එක තමයි R360. අපි මුලින්ම කතා කරා මේක ඇන්ටිෂිප් මිසයිල් එකක්. රේන්ජ් එක කිලෝමීටර් 300ක් විතර වගේ. මේකෙන් තමයි අපි මුලින් කිව්වා වගේ 2022 බ්ලැක් සී ෆ්ලීට් එකට ඇටැක් එක කරන්නේ. ඊට පස්සේ මේගොල්ලෝ මේ R360 එකේම ලෑන්ඩ් ඇටැක් වර්ෂන් එකක් හදා ගන්නවා. අමතර ෆියුල් ටැන්ක්ස් එකතු කරලා බොඩි එකේ පොඩි වෙනස්කම් ටිකක් කරලා මේකේ දුර කිලෝමීටර් කියන්නේ රේන්ජ් එක කිලෝමීටර් 400 500 දක්වා වැඩි කරගෙන තියෙනවා. මේකත් ගොඩක් කොස්ට් එෆෙක්ටිව් වර්ෂන් එකක්. ඒකේ බොඩි එක රීඩිසයින් කරලා තියෙනවා. ඉතින් ඊට පස්සේ තමයි අපි මේ පහුගිය සතිවල ගොඩ දෙනෙක් කතා බහට ලක්වුණු ලොං නෙප්චූන් වර්ෂන් එක එහෙම නැත්නම් RK360L අලුත්ම නෙප්චූන් ෆැමිලි එකේ මෙම්බර් එක හඳුන්වා දෙන්නේ යුක්‍රේන් වලින්. මේකේ බොඩි එක සම්පූර්ණයෙන්ම රීඩිසයින් කරලා තියෙනවා. ඒ වගේම ෆියුස්ලාජ් එකත් සෙන්ටිමීටර් 38 ඉඳන් 50 වගේ පුළුල් කරලා තියෙනවා කියලා තමයි අන්තර්ජාලයේ වාර්තා වෙන දත්තවල කියවෙන්නේ. මිසයිල් එකේ දිග මීටර් 6.5කට වැඩි වෙලා තියෙනවා. විශේෂම කාරණාව වෝහෙඩ් එකට කිලෝග්‍රෑම් 260ක බරක් දරන්න පුළුවන්. විං ස්පෑන්ස් ටේල් සර්ෆේස් හැමදේම රීඩිසයින් කරලා තියෙනවා. අවසාන ප්‍රතිඵලය ලොං නෙප්චූන් එකට කිලෝමීටර් 1000ක රේන්ජ් එකක් අරගන්න යුක්‍රේනය සමත් වෙලා තියෙනවා. ඒ වගේම ගයිඩන්ස් සිස්ටම් එකත් ගොඩාක් වැඩි දියුණු කරලා තියෙනවා. ඉතින් ඒකෙන් තමයි මේගොල්ලෝ මේ ලෑන්ඩ් ටාගට්ස් වලට හොඳින් ඉලක්කය ගන්න පුළුවන් වෙන්න තරමට මේ මිසයිල් එක දියුණු කරලා තියෙන්නේ. අවසාන වශයෙන් අපි නෙප්චූන් මිසයිල් එකේ ඉතිහාසය අරන් බැලුවොතින් 2010 කියන දශකයට යන්න සිද්ධ වෙනවා. 2014 වසරේදී රුසියාව ක්‍රිමියාව අත්පත් කරගත්ත වෙලාවේ යුක්‍රේනයේ තේරුම් අරගෙන තිනවා තමන්ගේ වෙරළබඩ කලාපේ කෝස්ට් ලයින් එක ආරක්ෂා කරගන්න සහ රෂියන් බ්ලැක් සී ෆ්ලීට් එකට කවුන්ටර් කරන්න දේශීය ඇන්ටිසිප් මිසයිල් එකක් ඕන කියලා. ඉතින් මේකේ වගකීම් බාර තියෙන ලෂ් ඩිසයින් බියුරෝ එක ඔවුන් තීරණය කරලා තියෙනවා මේ සෝවියට් ඊරා KH-35 ඇන්ටිෂිප් මිසයිල් එක භාවිතා කරලා ඒක බේස් කරගෙන තමන්ගේම මොඩිෆිකේෂන් වර්ෂන් එකක් එළියට දාන්න. ඉතින් ඒකේ ප්‍රතිඵලයක් විදිහට තමයි නෙප්චූන් R360 කියන මිසයිල් එක එළියට එන්නේ. 2015-20 කාලය ඇතුළත මේගොල්ලන්ගේ ලොකු ඩිවලොප්මන්ට් සහ ටෙස්ටින්ස් ගොඩාක් සිද්ධ වෙලා තියෙනවා මේ මිසයිලය පාදක කරගෙන. මේ කාලය ඇතුළත මේගොල්ලෝ මේ මිසයිලේ ඉලෙක්ට්‍රොනික්ස් ගයිඩන්ස් සිස්ටම් එක සහ රේන්ජ් එක යන කාරණා ගැන ගොඩක් ෆෝකස් කරලා වැඩ කරලා තියෙනවා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට 2021 මාර්තු මාසේ වගේ ඉඳලා යුක්‍රේන් නේවි එක මේ නෙප්චූන් R360 කියන පළවෙනි වර්ෂන් එක බැටල් වලදී භාවිතා කරන්න පටන් ගන්නවා. ඉතින් ඒ මිසයිල් එක පාවිච්චි කරලා යුක්‍රේන නාවික හමුදාව ලබාගත්ත ලොකුම ජයග්‍රහණය තමයි කලින් සඳහන් කරා වගේ බ්ලැක් සී ෆ්ලීට් එකේ ෆ්ලැග්ෂිප් ෂිප් එක. මේක ටොන් 12500ක් බර වෝෂිප් එකක් මේ නෙප්චූන් මිසයිල් දෙකකින් මේ ගිල්ලන්නේ. මේක නාවික යුද්ධ ඉතිහාසයේ ලොකුම ජයග්‍රහණයක් විදිහට සලකනවා යුක්‍රේනය. මොකද එක පහරකින් මේ කළු මුහුදේ යුද්ධ බලයේ බැලන්ස් එක යුක්‍රේනය වෙනස් කරා. ඉතින් ඒ වගේම 2023 වසරේ
නෙප්චූන් එක ලෑන්ඩ් ඇටැක් මිෂන් වලට මේගොල්ලෝ ඇඩැප්ට් කරනවා. මෙතනදී යුක්‍රේනයට නිසක වශයෙන්ම ලොකු තාක්ෂණික අභියෝග වලට මුහුණ දෙන්න වෙන්න සිදු වෙන්නේ නැති. මොකද මේ ඇන්ටි ෂිප් මිසයිල් එකක් ලෑන්ඩ් ටාගට්ස් වලට භාවිතා කරන්න වෙනස් කරනවා කියන්නේ ගයිඩන්ස් සිස්ටම්, ෆ්ලයිට් ප්‍රොෆයිල් සහ ටාගටින් මෙකැනිසම් වගේ ගොඩක් දේවල් වෙනස් කරන්න ඕනේ. ඉතින් අන්තිමට යුක්‍රේනය ඒ අභියෝගය ජයග්‍රහණය කරලා 2024 පුරාවටම ලොකු ප්‍රොඩක්ෂන් එකක් කරලා නොවැම්බර් වෙද්දී මිසයිල් 100ක් නිෂ්පාදනය කරලා තිබුණා කියලා වාර්තා කරලා තියෙනවා. ඉතින් ලොන් රේන්ජ් ලොන් නෙප්චූන් වර්ෂන් එකත් මේ අතරතුර ඩෙවලොප් කරලා තියෙනවා මේගොල්ලෝ. ඒකේ ප්‍රතිඵලයක් තමයි අපි දකින්නේ පහුගිය නොවැම්බර් 14 වෙනිදා ලෝකෙටම ෂෙයා වෙච්ච වීඩියෝ එක. ලොන් නෙප්චූන් මිසයිල් එකේ තවත් හැකියාවන් අපිට ඉස්සරහට දකින්න ලැබෙයි. ඕගොල්ලන්ගේ අදහසුත් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් අදට ගිහින් එන්න.